බලන්නේ දෙවෙනි ගාන ඒකේ තියෙන්නේ 2025 බෙදීම 9999 එන උත්තරේ 2025 වෙනි දශම ස්ථානයේ ඉලක්කම මොකක්ද කියලා හොයන්න තමයි යන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු ඔප්පු කිරීම. අපි x කියලා ගමු 0.24335යි ඒක නැවත නැවත යෙදෙන එක. ඊට පස්සේ අපි ඒක 10000න් වැඩි කරගන්නවා. 10000 වැඩි කරුවට පස්සේ එනවා 2435 දශම දෙක 2.435යි 2.435යි එක දිගට අර වගේම නොනවතින එකක් එනවා. ඊට පස්සේ ඒකට 1 2 කියලා නම් කරගමු. ඊට පස්සේ දෙකෙන් එක අඩු කරනවා. දෙකෙන් එක අඩු කරද්දී එනවා 10000යි x ලින x සමානයි 2335. දශම ස්ථාන සේරම ටික කැපිලා යනවා. මේක අනන්තය වෙනකන් යනවනේ දශම ස්ථාන ටික. එහෙනම් ඒ ටික කැපිලා යනවා. එහෙමදී ඊට පස්සේ එනවා 9999 9යි x සමාන 2435යි කියලා. ඊට පස්සේ x කියන්නේ 1435 බෙදීම 9999යි. අපි ඒකදී ඔප්පු වෙන්නේ 1435 බෙදීම 9999 කියන එකේ උත්තරේ එන්නේ 0.2435යි 2.435යි 2.435යි කියලා. ඒ කියන්නේ ඕනම සංඛ්‍යාවක් 9 ඉලක්කම් වලින් බෙදුවොත් එන්නේ ඒ කියන්නේ අර වගේ අර ගානේ මේ බෙදන ගානේ දශම ස්ථාන ටික එහෙම අනිත් පැත්තට එන එක තමයි වෙන්නේ. දැන් අපි ගාන බලමු. ඒ ගානේදී කියන්නේ 2025 බෙදීම 9999. තමයි බලන්න යන්නේ. ඒක අර විදිහටම අපි ඔප්පු කිරීමේ විදිහටම ගත්තොත් උත්තරේ ඒකේ උත්තරේ එන්නේ 0.2.2.5යි 2.2.5යි 2.2.5යි කියලා ඒකත් අනන්තය දක්වාම යනවා. 2025 බෙදීම 9999 උත්තරේ. ඒකෙදී අපි ඉස්සල්ලාම ඉලක්කම් 4ක් තියෙනවා. ඒ කියන්නේ 4 කෑලිනේ ඔක මේ රිපීට් එක කියන්නේ 2025 කියන්නේ. ඒකේ දෙකට එක කියලා දා ගන්නවා. බිංදුවට දෙක ආපහු දෙකට 3 පස්වෙනි ඉලක්කවල බිංදුව කියලා දාගන්න. ඒ කියන්නේ ඔක 4ෙන් බෙදෙන්නේ. 4 සෙට් නේ යන්නේ. එතකොටම අපි 2025 4ෙන් බෙදනවා. 4ෙන් බෙදලා එන උත්තරේ අපි අර 1 2 3 බිංදුව කියලා දාගත්තේ ඉතුරු වෙන ගාන. ඒ කියන්නේ අර ගාන බෙදුවට පස්සේ ඉතුරු වෙන්නේ එකක් නම් උත්තරේ ඒ කියන්නේ එන්නේ 1යි. 2යි. ඊට පස්සේ උත්තරේ ඉතුරුවම 2 එනවා නම් බිංදුව එන්නේ උත්තරේ. දැන් අපි 2025 වෙනි පදේ යන්නේ. ඒක 4ෙන් බෙදුවාම අපිට ඉතුරු වෙනවා 1. ඒ කියන්නේ 2025 වෙනි පදේ එන්නේ දෙවෙනි ඒ කියන්නේ ඉලක්කම් දෙවෙනි ඉලක්කම තමයි එන්නේ. අපි දැන් ඊට පස්සේ ඔක කැල්ලකින් බලමු. ඒ කියන්නේ කැල්ලකිනුත් ගහලා බලමු. උත්තර ටිකක් මේ කොහොමද මේකට ඒ කියන්නේ අපි ඔප්පු කරුවට ඇත්තට මේක එනවද කියලා. ඉතින් අපි 22 බෙදීම 99 වගේ ගහලා බලනවා. ඊට පස්සේ එතන 0.2 එහෙම තමයි එන්නේ. ඊට පස්සේ අපි 2256 බෙදීම 999 කියලා ගහලා බලනවා. ඒකෙත් එන්නේ 0.2 5.6 2.5 2.5 කියලා. ඊට පස්සේ අපි එක සංඛ්‍යාවක් ගහලා බලනවා 7 බෙදීම 9 කියලා. ඒකෙත් එන්නේ 0.7 7 7 7 කියලා තමයි එන්නේ. ඒ කියන්නේ ඔප්පු කිරීම